ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරීම සඳහා තෙල් මත පදනම් වූ විදුලි ජනනය වෙනුවට අඩු මිල ඇති සූර්ය සුළං සහ ජල විදුලි බලාගාර ප්‍රමුඛ පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු වීමත් සූර්ය බලය මගින් විදුලි ජනනය කිරීම ක්‍රමිකව වැඩි කිරීම උදෙසා සිය ප්‍රතිපත්තිය නිර්මාණය කරන ලද වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව විදුලි බිල අඩු කර ජනතාව වෙත පැටවී ඇති ආර්ථික පීඩනය අවම කිරීමේ මැතිවරණ පොරොන්දු පසෙකලා ජනතා අභිලාෂයන් යටපත් කරමින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා. එසේ ක්‍රියාදාමයන් සිදුවෙන හේයින් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා පහත සඳහන් ප්‍රශ්න රජය වෙත යොමු කරනවා. 2026 පළමු කාර්තුව සඳහා විදුලි බිල 11.57කින් වැඩි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් සිදු කර ඇත්තේ එමගින් ලංකා විදුලි බල මණ්ඩලයේ අලාභයන් පියවා ගැනීමේ අරමුණ ඇතිවද? මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීම හරහා පහළ හා මධ්‍යම ආදායම් ලබන පවුල් කුඩා ව්‍යාපාර සහ රාජ්‍ය ආයතනවල විදුලි වියදම් ඉහළ යාමක් ඇතිවන නිසා එයින් ඇතිවෙන බලපෑම පිළිබඳව රජය විසින් අගැයීමක් කර තිබේද? එසේ කර තිබෙනවා නම් ඒ තොරතුරු සභාගත කළ හැකිද? විදුලි බිල 3/4කින් අඩු කිරීමටත් විදුලි ගාස්තු අය ක්‍රමය සඳහා විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයක් ඇති කිරීමටත් ලබා දුන් මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට රජයේ අපොහොසත් වී ඇත්තේ කවර හේතු නිසාද? මෙමගින් පොදු ජනතාව පත්වන අපහසුතාවයන් පිළිබඳව රජය නොසලකා හරින්නේ මන්ද? ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව බලශක්ති ප්‍රතිපත්තිය මහජන අදහස් විමසීම සඳහා විවෘත වූ කාල පරිච්ඡේදය සාධාරණයයි රජය සිතන්නේද? මුළු රටම ආපදා තත්ත්වයකට මුහුණ දුන් කාල වකවානුවක මෙම කාලය දීර්ඝ කළ යුතු නොවන්නේද? නව ප්‍රතිපත්තිය පිළිබඳව තාක්ෂණික මූල්‍ය ආර්ථික විශ්ලේෂණයක් සිදු කර තිබේද? එය සභාගත කරන්නේද? රජයේ නව බලශක්ති ප්‍රතිපත්තියේ යටතේ ක්‍රියාත්මක හරස් සහනාධාර ක්‍රොස් සබ්සිඩි ඉවත් කිරීමේ සූදානමක් පවතීද? එසේනම් මෙමගින් එක් අය ක්‍රමයන් සඳහා සිදුවෙන බලපෑම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කර තිබේද? මොකද මේ ක්‍රොස් සබ්සිඩි එක ඉවත් කිරීමෙන් වැඩි පාරිභෝජනයක් සිදු කරනු ලබන ධනවත් පුද්ගලයින්ට තමයි වාසිය ලැබෙන්නේ. විශේෂයෙන්ම ක්‍රොස් සබ්සිඩි ක්‍රමය හරහා දුප්පත් ජනතාවට ආගමික සිද්ධස්ථානවලට සැලසෙන පරිදි සහ කර්මාන්ත ශාලාවලට තරඟකාරීත්වයක් ඇතිවන පරිදි ඒ ගාස්තු අයවීමක් ඇත්ත වශයෙන්ම එයින් ඉවත් වෙනවා. ඒකෙන් මිලියන 5කට ආසන්න ගෘහස්ත පාරිභෝගිකයින්, ඒ කියන්නේ ලක්ෂ 50කට ඒකක 90 දක්වා පාරිභෝජනය කරන අයට බරපතල අසාධාරණයක් සිද්ධ වෙනවා. එනිසා මේ ක්‍රොස් සබ්සිඩි එක ඉවත් කිරීමේ සූදානමක් තිබෙනවද? එය ඉවත් කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර තිබෙනවද? සිදු කර තිබෙනවා නම් ඒව සභාගත කරන්නේ. හරස් සහනාධාරය, ඒ කියන්නේ ක්‍රොස් සබ්සිඩි එක ඉවත් කරන්නේ නම් ඒ පිළිබඳව සංසන්දනාත්මක වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? නව බලශක්ති ප්‍රතිපත්තියක් යටතේ පුනර්ජනනීය බලශක්තිය නිපදවීම වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදය භාවිත කාලය time of use මත වෙනස් කිරීමට අපේක්ෂා කරන්නේද? එසේනම් මේ පිළිබඳව තාක්ෂණික අධ්‍යයනයක් සිදු කර ඇද්ද? දැන් විශේෂයෙන්ම මේ time of use හඳුන්වා දීම තුළින් ඇත්ත වශයෙන්ම peak time එකේ රුපියල් 67ක ගාස්තුවක් අය කිරීමටත් off peak එකේ රුපියල් 21ක ගාස්තුවක් අය කරන්නටත් විදුලි බල මණ්ඩලය යෝජනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම
ජනනය විකිණීමෙන් ලබන ආදායමට වඩා වැඩි මිලක් විදුලි බල මණ්ඩලයට පාරිභෝගිකින්ට ගෙවීමට සිද්ධ වෙනවා. මේකෙන් ණය පහසුකම් ලබාගෙන වහල මත සවි කරනු ලබන සෝලා පද්ධති සවි කර ඇති අයට ණය වාරික ටික ගෙවා ගැනීමටත් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ time of use ක්‍රමවේදය ඔබ ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවද? ඒ ගෙනීම ක්‍රියාත්මක කිරීම තුලින් පාරිභෝගිකයාට බරපතල අසාධාරණයක් සිදු වෙනවා කියන එක ඔබ අධ්‍යයනය කර නැද්ද? සුළං මගින් කුඩා විදුලි සුළං මගින් කුඩා ජල විදුලි බලාගාර මගින් හා ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රභවයන් සඳහා වන ගාස්තු අය කිරීමේ ක්‍රමය මෙම ප්‍රතිපත්තිය හරහා වෙනස් කිරීමට රජය සැලසුම් කරන්නේද? මෙම ප්‍රභවයන් හරහා ජනනය කරනු ලබන බලශක්තිය ජාතික පද්ධතියට එක් කිරීමේදී කප්පාදු කිරීමක් සිදු කිරීමට රජය අපේක්ෂා කරන්නේද? එසේ කරන්නේ නම් ඒ කවර ආකාරයෙන්ද? එහිදී නිත්‍යානුකූලව ගිවිසුම්ගත වූ ආයතන සඳහා වන්දි ගෙවීමක් සිදු කරන්නේද? ගරු කතානායකතුමා, මම දෙවෙනි ප්‍රශ්නය හැටියට ඇහුවා මේ විදුලි බිල වැඩි කිරීම හරහා පහළ හා මධ්‍ය ආදායම් ලබන පවුල් කුඩා ව්‍යාපාර පිළිබඳව අගයීමක් කරලා තියෙනවද කියලා. එතුමා කිව්වා නැහැයි කියලා. ඒ පිළිතුරෙන්ම තේරෙනවා මේ රටේ සාමාන්‍ය ජනතාව ගැන කිසිම තැකීමක් නැතුවයි මේ විදුලි බිල වැඩි කිරීම සිදු කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම එතුමන්ලා විපක්ෂයෙන් කොට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න කතා කරලා අද වෙනකොට මේ ඉන්ධන විදුලි මාෆියාවේ අතකොළුවන් බවට පත් වෙලා තිබෙනවා. හිරකාරීන් බවට පත් වෙලා තිබෙනවා. වහල්ලුන් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම එතුමා කතා කරා මේ cost reflective tariff එක ගැන. cost reflective tariff එකක් ගැන කතා කරේ නෑනේ ඡන්දේ කාලේ. ඡන්දේ කාලේ කිව්ව දේ තමයි මිල සූත්‍රය වෙනස් කරනවා. IMF කොන්දේසි වෙනස් කරනවා. ජනාධිපතිවරයාම කිව්ව 9000 බිල 6000 කරනවා. 3000 බිල 2000 කරනවා. ඒ වගේ පොරොන්දු මාලාවක් ලබා දුන්නේ. ඔබතුමා දන්න දැන් ඊයේ දවසේ ඉන්ධන මිලක් වැඩි කරලා. ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ කිව්වා 15 දානවායි කිව්වා. මොකද වරායේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙනවා කිව්වා මේ රටේ පාරිභෝගිකින්ට. ඔය ඇමතිවරුන්ට නීලධාරීන්ට ගෙවපු කොමිස් එක භාණ්ඩාගාරයෙන් ගහන ටැක්ස් එක ඒව ඔක්කොම ඉවත් කරලා මේ වරායේ ගොඩබාන මිලට තමයි ලබා දෙනවා කිව්ව ඉන්ධන ටික. එහෙම කියලා ලෝකයේ ඉන්ධන මිල අඩු වෙනකොට මේ රටේ ඉන්ධන මිල වැඩි කරනවා. ඒකෙන් තේරෙන්නේ IMF එකේ සිරකාරින් බවට මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා අද දවස් වෙනකොට. ඉතින් මම අහන්න කැමති මේ දිත්වා සුලිකනාටුවෙන් විනාශයට පත් වුණු ලක්ෂ ගණන් ජනතාව ඉන්න රටක එතුමා කිව්වා වේගෙන් වැඩ කරනවා කියලා. ඔව් වේගෙන් වැඩ කරනවා විදුලි බිල වැඩි කරන්න. 11.57කින් බොහොම වේගෙන් වැඩි කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති කිසිම දවසක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වේ නෑ වසර කිහිපයකින් 133කින් විදුලි බිල අඩු කරනවා කියලා. බලයට ආපු හැටි අඩු කරනවා කියලා කිව්වේ. 9000 6000 කරනවා කිව්වා. 3000 2000 කරනවා කිව්වා. මං අහන්නේ ඡන්දේ කාලේ කියපු දේ ඇයි අද ක්‍රියාත්මක නොකරන්න කියන එක මං අහන්න කැමති. අනිත් එක මේ IMF එකේ වහල් භාවයෙන් මේ රජයට ඉවත් වෙන්නයි කියලා මං යෝජනා කරනවා. අඩුම ගානේ දික්වා සුලිකුණාටුව ඒක හේතු කරුණු කාරණා කරගෙන IMF එකත් එක්ක කතා කරලා කොන්දේසි ටික වෙනස් කරගන්න. අපේ රටට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අවශ්‍යයි. ඒ දේ ක්‍රියාත්මක කරන්න. ඇයි ඒව ක්‍රියාත්මක කරන්නේ කියලා මං අහන්නේ.